මේ ලයිට් එක ගන්න. කො ලයිට් එකක් නැහැ. ලයිට් එකක් නැහැ. මේ උඹලත් මෙතන ලයිට් එකක් පේන්නේ නැද්ද? කෝ නෑනි ලයිට් එකක් පේන්නේ නෑනි. නැහැ. කො මේ මේසෙ උඩ නෙමෙයි. මේසෙ රෙද්දයට. අර පේන්න තියන්නේ බං අපි ඒ හැංගුවනේ. ඕන දිදි. ඉතින් ඕන හින්දානේ ඉල්ලන්නේ. මට ඒක අරන් දෙන්නකෝ. මෙයාට ලයිට් එක අරන් දෙන්න. ලයිට් එකක් නැහැ රිද්දයට. ඔයාට වැදිලාද මේ මේස රෙද්දයට තියෙන ලයිට් එක පේන්නේ නැති වෙන්න ඔයාට ඒ තරම් වැදිලාද? කන්නාඩි දෙක දාගෙනනේ. ඒකයි තැන්ලා තොට්ට ඉන්න. ඒකද මාත් බැලුවේ මේක පේන්නේ නැත්තේ කියලා. මේ ඒත් නෑනේ බං මට ලයිට් එක පේන්නේ. මට වැදිලාද බං ඇත්තටම? මං කිව්වේ මෙයාට වැදිලා කියලා. ඔව් ඉන්නව මං අරන් දෙන්න. මේ ඇත්තට මෙතන ලයිට් එකක් නෑනේ ඕයි. ඒකනේ මං කිව්වේ. මං හිතුවේ මට වැදිලා කියලා. අපරාධි කන්නාඩි දෙකක් ගැලවුවා. සමාවයන් මචං. ඇත්තට මෙතන ලයිට් එකක් නෑ. දැන් තොපි දෙන්නම බැලුවා. නෑනේ. නෑ. ඇත්තටම නෑ ඉතින්. තව එකපාරක් උඹලා දෙන්නම බලලා ඉඳපන්. ඇත්තටම කියන්නේ අන්තිම පාරට මේ රෙද්දස්සේ ලයිටර් එකක් නෑ ඕයි. මෙතන ලයිට් එකක් නෑ. මං හිතුවේ මෙයාට වැදිලා කියලා. අපිට නෙමෙයි ඔයාටයි වැදිලා තියෙන්නේ. මෙතන කිසිම ලයිට් එකක් නෑ. මේ අත්තරි. ඔය අත්තරි. ඔයාලට උතන ලයිට් එකක් හම්බෙන්නේ නැහැ තමයි. ඔයා කොහොමද දන්නේ අපිට හම්බෙන්නෙම නෑ කියලා? ඔයා අපිව ඇන්දුවනේ. නෑ. ඇන්දුවේ නෑ. මං කිව්වේ ඇත්ත. ඇඳුවේ නැත්තම් ඔයා කොහොමද දන්නේ අපි මේ හොයද්දි අපිට හම්බෙන්නේ නෑ කියලා? ඒකනේ ඕයි. ඉතින් යකෝත් අපි දෙන්න මෙච්චල්ලා බැලුවේ මං කිව්ව මේ සිරෙද්දස්ස නෙමෙයිනේ. එහෙනම් තොපි මෙච්චල්ලා බැලුවේ මගේ සරමස්ස බල්ලෝ. පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කා